මානවකයන්ගේ ජීවුවකින් වැඩ කරන්නා වූ අප විසින් බොහෝ රටවල ඇවිත් ඉගෙන ගත්තා වූ කාරණා ස්වල්පයක් මම සින්දි කියා දෙන්න යන්නේ වැදගත් නිසායි. එනම් මේ දඹදිව කියනා වූ රට දැනට 1500ක් පමණ කාලයක් මුළුල්ලේම ඉතාම පහත් අඩියකට පැමිණී තිබෙන බව පෙනී යන්නේ මක්නිසාද කිව්වොත් ඒ රටේ ඉන්නා වූ යහපත් මනුෂ්‍ය ජාතීන්ගේ ශූන්‍ය යාම හේතු කොටගෙන බව ඉතිහාස කතාවලින් පෙනේ. ඊට අවුරුදු 1000කට පමණ ප්‍රථම ඒ රටේ හිටියා වූ බ්‍රාහ්මනාදීන්ව මර්ධනය කර පර්ෂියාදි රටවලින් ආවා වූ ඒ මරක්කල ජාතීන් හොත් මොගල් කියනා වූ කොට්ඨාසය මරක්කලාගම් කාර්යෝ දඹදිව අල්ලාගෙන සම්පූර්ණයෙන් ඒ රටේ තිබුණා වූ ශාස්ත්‍ර විනාශ කර දමා පොත්පත් විනාශ කර දමා බ්‍රාහ්මනාදී පඬිතුන් විනාශ කර දමා සියල්ලක්ම නැති කර විනාශ කර දමු තැන ඒ රට සම්පූර්ණයෙන් හානියටපත්ව විනාශයට පැමිණුණා. ඊට පසු අවුරුදු 700ක් පමණ ඒ මනුෂ්‍ය ජාතියට කිසිම ජීවුවක් නැතුව සිටින අතර ඊට අවුරුදු 100කට පමණ ප්‍රථම දඹදිවට ආවා ඉංග්‍රීසිකාර මනුෂ්‍ය කොට්ඨාසය. උන්වහන්සේ රට අල්ලාගෙන එකාට එක ද්‍රෝහී කරගෙන එකාට එක විරුද්ධ කරගෙන රට සම්පූර්ණයෙන් අල්ලාගෙන අන්තිම වාල්කමට හමුනවා තිබෙන බව ඉතිහාස කතාවල් පොත්වල දැනට ලියා තිබෙනවා. මම ඉංග්‍රීසි පාඨයක් මෙතනදී කියන්ට යනවා. Life in India does not tend to the elevation of British morals, and it's not because of the climate as some contend. The industrial conditions are all against good morals and are closely analogous to the conditions that prevailed in the southern states of America before Civil War. Wages of all in India as to constitute the native, the virtual way of the Anglo-Saxons. By means of the pitiful wages paid for work, not one half of the comfort is provided by white masters to Indian servants that was secured to the black men in America. England virtually owns the whole nation of slaves in her control of India. This is the verdict of the Queen's daughter to India, the author, who says that on account may ආදිය කියන්නේ මේ ඉංග්‍රීසි නීතියෙන් කර තිබෙනා වූ අනත්තරාසිය ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිසා බුද්ධ ආගම්කාර සහෝදරවරුනි අපි කල්පනා කරන්න ඕන මේ ප්‍රදේශවලින් ඉන්නා වූ නානා ජාතිකත්වෝ මේ රටට ඉන්නේ අපේ දිනුවට නොව ඒ අත්ංගේ දිනුවට බව නුවණින් අපි කල්පනා කරලා අපි උන්ගේ දේරන්ට කොටියාගෙන් දේරන්නේ කොහොමද එමෙන්න දේරන්ට අපි කර්මාන්ත විද්‍යා ශිල්පාදියක් ඉගෙනගෙන උන්වන් පමණ උන්ගේ ප්‍රයෝගවලට ජීමත්කමට ඕපියම් කියනා වූ ආදියක බ්‍රැන්ඩි විස්කි ආදියක සමන්ගේ මුදල් නොදී පුළුවන් පමණ අපි දීර්ඝ කර සම්බන්ධයට වෙගෙන යනා වූ ඒ අන්තරාල කල්පනා කරගෙන අපි ඒවයින් දේරෙන් ඉතර ගන්න ඕන.